මොකක් හරි ලොකු ප්‍රශ්නයක් වෙනවා. සම්පූර්ණ විනාශයක්. ඔයාගේ හාඩ් බීට් එක වැඩි වෙලා, අත් වෙවුලලා, ඔළුව හිස් වෙලා ඔයා එතන බලන් ඉති. ඔයාට එහා පැත්තේ ඉන්න කෙනා එක පාරටම නිශ්ශබ්ද වෙනවා. කලබලයක් නෑ. ඇඬිල්ලක් නෑ. එයා තප්පරයක් කල්පනා කරනවා. ඊට පස්සේ ඒ ප්‍රශ්නේ විසඳන්න පටන් ගන්නවා. ඔයාගේ ජීවිතේදීත් ඔයා මේ වගේ කෙනෙක්ව අනිවාර්යෙන්ම දැකලා ඇති. ඔෆිස් එකේදී පවුලේ අය අතරේ නැත්නම් යාළුවෝ අතරේ ඒ වෙලාවට ඔයාගේ හිත ඇතුලින් ඔයා අහලා ඇති. ඇයි මට ඒ වගේ වෙන්න බැරි? මගේ තියෙන වැරද්ද මොකක්ද කියලා. අද මම ඔයාට හරියටම කියනවා ඒ කෙනා ගාව තියෙන දේ මොකක්ද සහ අද ඉඳන්ම ඔයාටත් ඊදී හදාගන්න පුළුවන් කොහොමද කියලා. මනෝවිද්‍යාඥයෝ පාවිච්චි කරන වචනයක් තියෙනවා. සෙල්ෆ් එෆිකසි කියලා. ඔය බර වචනේ අමතක කරන්නකෝ. ඒකේ සරල තීරම මේකයි. ඔයාගේ හිත ඇතුලේ තියෙන නිහඬ කටහඬක් ඔයාට කියනවා මම මීට කලිනුත් අමාරු දේවල් විසඳලා තියෙනවා. ඒ නිසා මගේ ඉස්සරහ තියෙන මේ ප්‍රශ්නෙත් මට විසඳ ගන්න පුළුවන් කියලා. මේ කටහඬ තියෙන මිනිස්සු ජීවිතේ ප්‍රශ්නෙද්දී කලබල වෙන්නේ නැහැ. එයාලා හැම ප්‍රශ්නයක්ම දකින්නේ පසල් එකක් වගේ. ඒක තර්ජනයක්වත් දඬුවමක්වත් නෙමෙයි. එයාලා කලින් දැකපු පසල් එකක් වගේ. හැබැයි මේ කටහඬ කොහෙන්ද එන්නේ? ඒක එන්නේ පොඩි පොඩි සිදුවීම් වලින්. පොඩි ළමෙක් මොකක් හරි පොඩි දෙයක් හදන්න උත්සාහ කරනවා හිතන්න. සෙල්ලම් බඩුවක්, ස්විච් එකක් ඕනම දෙයක්. අන්තිමට ඒක හරියනවා. අන්න ඒ පුංචි මොහොතේදී හැම දෙයක්ම වෙනස් වෙනවා. මනුස්සයෙකුට ඉගෙන ගන්න පුළුවන් ප්‍රබලම පාඩමක් ඒ ළමයා එතනදී ඉගෙන ගන්නවා. ලෝකය කියන්නේ වෙනස් කරන්න බැරි දෙයක් නෙමෙයි. මට ඒකට අත දාලා ඒක වෙනස් කරන්න පුළුවන්. අන්න ඒ දවසේ ඉඳන් එයාලට හැම ප්‍රශ්නයක්ම පොඩි වෙනවා. මොකද එයාලට ප්‍රශ්න විසඳන්න පුළුවන් කියලා එයාලා ගාවම සාක්ෂි තියෙනවා. ඔයා ගැන හිම සාක්ෂියක් ඔයා ගාව තියෙනවද? ජූලියන් රොටර් කියන මනෝවිද්‍යාඥයා ලෝකස් ඔෆ් කන්ට්‍රෝල් කියලා දෙයක් ගැන අධ්‍යයනය කළා. සරලවම කිව්වොත් ඔයාගේ උත්සාහින් ඔයාගේ ජීවිතය වෙනස් වෙනවා කියලා ඔයා විශ්වාස කරනවද? නැත්නම් ජීවිතය කියන්නේ නිකම්ම සිද්ධ වෙන දෙයක් කියලා ඔයා හිතනවද? තමන්ගේ උත්සාහය වැඩ කරනවා කියලා විශ්වාස කරන මිනිස්සුන්ට ડિප්‍රෙෂන් එනවා අඩුයි. එයාලා තමන්ගේ බැඳීම් විනාශ කරගන්නේ නැතුව ස්ට්‍රෙස් එක පාලනය කරනවා. අනිත් ඔක්කොමලා නතර වෙද්දී එයාලා දිගටම ඉස්සරහට යනවා. හැබැයි මම මේක මුලින්ම තේරුම් ගත්තාම මගේ හිතට ගොඩාක් දුක හිතුණු දෙයක් තියෙනවා. මේ ගොඩක් අය ඉපදෙද්දීම එහෙම වුණු අය නෙමෙයි. කවුරු හරි එයාලව එහෙම හැදුවා. මම මේක ඔයාට විසඳලා දෙන්නේ නැහැ. ඔයාම මේක හොයාගන්න කියලා කියපු දෙමව්පියෙක් වෙන්න පුළුවන්. නැත්තම් සමහර විට ළඟින් හිටපු නැති දෙමව්පියෙක් වෙන්න පුළුවන්. ඒ නිසා ඒ ළමයාට තනියම මේක විසඳ ගන්නවා ඇරෙන්න වෙන විකල්පයක් තිබුණේ නැහැ. මේ ළමයි දෙන්නම ලොකු වෙන්නේ එකම විදිහේ මිනිසෙක් වෙලා. ජීවිතේ ලේසි වෙනකම් බලන් ඉන්නේ නැති කෙනෙක්. අමාරු වුණත් ඉස්සරහට යන කෙනෙක්. දැන් ප්‍රශ්නේ මේකයි. ඔයාට පුළුවන් දේවල් ගැන ඔයාගේ ළමා කාලේ ඔයාට ඉගැන්නුවේ මොකක්ද? දැන් මට ඔයාට ඇත්තම දෙයක් කියන්න ඕනේ. මොකද හැම දෙයක්ම විසඳන සමහර අය ඉන්නවා එයාලා ඒක කරන්නේ ශක්තිමත්කම නිසා නෙමෙයි. එයාලා ඒක කරන්නේ බය නිසා. එයාලගේ අතීතයේ කොතනක හරි අසරණ වෙන එක භයානක දෙයක් වුණා. දුර්වල වෙනවා කියන්නේ ආදරය නැති වෙන එක කියලා එයාලට දැනුණා. ඒ නිසා එයාලගේ හිත තීරණයක් ගත්තා. මට ආයේ කවදාවත් කාගේවත් උදව් ඕනේ නැහැ. මම කවදාවත් ප්‍රශ්නයක් විසඳ ගන්න බැරි කෙනෙක් වෙන්නේ නැහැ කියලා. ඒක ශක්තිය නෙමෙයි. ඒක හරියට ශක්තියක් වගේ පෙන්නන වේදනාවක්. මේක ඔයාට එයාලගෙන් බලා ගන්න පුළුවන් වෙන කෙනෙකුට වැඩක් කරන්න දුන්නම. එයාලට නිදහසේ ඉන්න බෑ. එයාලා ඒක පස්සෙම වැටිලා ඉන්නවා. වද වෙනවා. මොකද එයාලගේ හිත ඇතුලේ නොවිසඳුණු ප්‍රශ්නයක් කියන්නේ සුව නොවුණු තුවාලයක් වගේ. හැබැයි තව જાතියක අය ඉන්නවා. එයාලා දේවල් විසඳන්නේ කැඩිච්ච දේවල් ගැන එයාලගේ තියෙන පුදුමාකාර ආසාව නිසා. ඒක හොයාගෙන යන ක්‍රියාවලියට එයාලා ආදරේ. එයාලා ප්‍රශ්නේ විසඳනවටත් වඩා ඒක තේරුම් ගන්න පැය ගාණක් වුණත් ගත කරනවා. එයාලා තමයි තමන්ගේ හැකියාවන් වැඩි කරගන්න එකට ආදරය කරපු මිනිස්සු. අන්න ඒ වගේ මිනිස්සු ආශ්‍රය කරද්දී ඔයාගේ දුර්වලකම් ගැන ඔයා දකින විදිහත් ටිකෙන් ටික වෙනස් වෙනවා. ඔයා මේක අහද්දී මේ මම ගැන නෙමෙයි. මට කවදාවත් හැමදේම ඔහොම විසඳගන්න කෙනෙක් වෙන්න බෑ කියලා දැනෙනවා නම් මට කතා කරන්න ඕනේ කෙලින්ම ඔයාටයි. ඔයා ඔයාගේ ප්‍රශ්න වෙන අයට දෙන්නේ ඔයා දුර්වල නිසා නෙමෙයි. ඒකට හේතුව ජීවිතේ ඔයාට විශේෂ දෙයක් උගන්නලා තියෙන එක. ප්‍රශ්න කියන්නේ ඔයාට නිකම්ම සිද්ධ වෙන දේවල් කියලා ඒකෙන් ඔයාට ඉගැන්නුවා.
හැබැයි ඔයාට පුළුවන්ගේ ප්‍රශ්නවලට මුහුණ දීලා ඒවා වෙනස් කරන්න කියලා කවුරුත් ඔයාට පෙන්නුවේ නෑ. ඒක ඔයාගේ වැරද්දක් නෙමෙයි. හැබැයි ඒක දැන් ඔයාගේ වගකීමක්. මොකද ඒ විශ්වාසය වෙනස් කරන්න පුළුවන් මෝටිවේෂන් වලින් නෙමෙයි. එක පොඩි දෙයකින්. අද ඔයා පොඩි දෙයක් විසඳන්න. ජීවිතේ ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. පොඩි දෙයක්. ඔයා මගහැර හිටපු අමාරු කෝල් එකක් ගන්න. ඔයා කල්දාපු පොඩි වැඩක් අද කරන්න. මං මේක කලා කියන ඒ පුංචි සාක්ෂිය ගොඩක් කාලෙක ඉඳන් ඔයාගේ හිතේ කැඩිලා තිබුණු දෙයක් ආයෙත් අලුතින් ගොඩනගන්න පටන් ගනීවි. මම මේ කියපු හැමදේකම තියෙන අමාරුම ඇත්ත මේකයි. මේක තේරුම් ගත්ත කියලා විතරක් මදි. ඔයාට මනෝවිද්‍යා වීඩියෝ ඔක්කොම බලන්න පුළුවන්. පොත් ඔක්කොම කියවන්න පුළුවන්. ඔයාගේ වැරදි රටාවන් ගැන ඔයාට හොඳටම තේරුම් ගන්න පුළුවන්. හැබැයි ඒත් කිසි දෙයක් වෙනස් වෙන්නේ නැහැ. මොකද දැනගන්න එකයි ඇත්තටම වෙනස් වෙන එකයි අතර තියෙන පරතරය තමයි මනුස්සෙක් යන්න ඕන අමාරුම දුර. ඔයාගේ ජීවිතේ ඉන්න කවදාවත් කඩා වැටෙන්නේ නැහැ කියලා පේන මිනිස්සු. ඒ තැනට ආවේ දේවල් තේරුම් අරගෙන විතරක් නෙවෙයි. එයාලා ඒ තැනට ආවේ ඇඟ ඇතුලෙන් ඔහොම ඉන්න කියද්දිත් ඉස්සරහට ගියපු නිසා. බය ඇවිත් තාම බෑ කියද්දිත්, සැකය ඇවිත් ඔයා තාම ලෑස්ති නැහැ කියද්දිත් එයාලා කොහොම හරි ඉස්සරහට ගියා. එයාලා තමන්ට පුළුවන් කියන සාක්ෂි එකින් එක එකතු කළා. එයාලා කවුද කියන අලුත් ඇත්ත එයාලගේ ඇඟටම කාවදිනකන්. ඉතින් මේ වීඩියෝ එක වහන්න කලින් මට ඔයාගෙන් එක ප්‍රශ්නයක් අහන්න ඕනේ. මනෝවිද්‍යාව ගැන නෙමෙයි, සංකල්ප ගැන නෙමෙයි. ඔයාගේ සැබෑ ජීවිතය ගැන එක ඇත්ත ප්‍රශ්නයක්. වෙන කවුරු හරි ඇවිත් හදනකං ඔයා බලන් ඉන්න ඔයාගේ ජීවිතයේ තියෙන පොඩ්ඩිම කැඩිච්ච දේ මොකක්ද? අද ඔයාටම හදන්න පටන් ගන්න පුළුවන්.